Hello everyone, welcome back to my YouTube channel. අපිට නිතරම ඕන වෙන Excel ෆෝමියුලා හරියටම දැනගන්න විදියක් නැතුවද ඔයත් හිටියේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ මාලාව හරහා මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට එදිනෙදා අවශ්‍ය කරන Excel ෆෝමියුලා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි මේ වගුවට අදාළව එකතුව ඇවරේජ් එක සහ පන්තියේ ස්ථානය ලබා ගන්න ආකාරය බැලුවා. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ එක් ළමයා එක් විෂයට අදාළව ලබාගත් ලකුණු වලට ග්‍රේඩ් එකක් ලබා දෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි රජයේ විභාග සඳහා භාවිත කරන ආකාරයට 75 හෝ ඊට වැඩි නම් A පාස් එකක්, 65 හෝ ඊට වැඩි නම් B පාස් එකක්ද, 55 හෝ ඊට වැඩි නම් C පාස් එකක්ද, 40 හෝ ඊට වැඩි නම් S පාස් එකක්ද, එහෙමත් නැත්නම් ෆේල් ලෙස ග්‍රේඩ් ලබා දීමට අදාළ ෆෝමියුලා එක භාවිත කරලා ග්‍රේඩ් ලබා දෙමු. අපි මුලින්ම මයිකල් කියන ළමයා ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණට අදාළ ග්‍රේඩ් එක ලබා ගැනීම සඳහා අදාළ ෆෝමියුලා එක ලබා දෙමු. එතනදී if condition එකක් භාවිත කර අදාළ සූත්‍රය සකසා ගමු. මෙතනදී වැදගත්ම කාරණේ තමයි මේ භාවිතා කරන සංකේත, සමාන ලකුණු, කමා වගේ දේවල් එකක් හරි වෙනස් වුණොත් ඔයාට අදාළ අගය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයා මෙම ෆෝමියුලා එක තුල ඕපන් කරන වරහන් සියල්ලම ක්ලෝස් කිරීම අනිවාර්ය වෙනවා. එක වරහනක් හරි ඔයාට ක්ලෝස් කරන්න බැරි වුණොත් ඔයාගේ ෆෝමියුලා එක වැරදි කියලා තමයි පෙන්වන්නේ. මුලින්ම ඔයා සමාන ලකුණ සහ if ලෙස ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ වරහනක් ඕපන් කරලා මයිකල් කියන ළමයා ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු ඇතුළත් සෙල් එක සිලෙක්ට් කරලා වැඩි හෝ සමාන 75 නම්, මෙතනදී නම් කියන එක වෙනුවට තමයි අපි කමා එක පාවිච්චි කරන්නේ. ඊළඟට අපි පෙන්වන්න ඕන ග්‍රේඩ් එක උඩ කොමා අතර තමයි ලියන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න නැවතත් අපි කමාවක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි 75ට වැඩි හෝ සමාන නොවේ නම් ඊළඟට කරන්න ඕනේ දේ තමයි කියන්න හදන්නේ. එතනදිත් නැවතත් මුල ඉඳලා අපි if වරහනක් ඕපන් කරලා ලකුණු ඇතුළත් සෙල් එක සිලෙක්ට් කරලා වැඩි හෝ සමාන 65 නම් නැවතත් උඩුකමා අතර අපිට කියන්න ඕනේ 65ට වැඩි හෝ සමාන නම් B ලෙස පෙන්වන්නේ කියලා. ඒ වගේම නැවතත් එසේ නොමැති නම් if වරහනක් ඕපන් කරලා නැවතත් එම මයිකල් නම් සිසුවා ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු ඇතුළත් සෙල් එක සිලෙක්ට් කරලා වැඩි හෝ සමාන 55 කමාවක් උඩුකමා අතර C. ඒ කියන්නේ 55ට වැඩි හෝ සමාන නම් C ලෙස පෙන්වන්න. නැවතත් කමාවක් if වරහනක් ඕපන් කරලා නැවතත් සෙල් එක සිලෙක්ට් කරලා වැඩි හෝ සමාන 40 නම් උඩුකමා අතර S ලෙස පෙන්වන්න. එසේ නැත්නම් F ලෙස පෙන්වන්න. මෙතන එහාට අපිට තවත් විකල්ප නැති නිසා අවසානයේ අපිට if ලබා නොදී කමාවක් පමණක් ලබා දී කියන්න පුළුවන්. එතකොට ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ දේ තමයි අපි ඕපන් කරලා තියෙන වරහන් ගණන බලලා නිවැරදිව ඒ වරහන් ටිකම ක්ලෝස් කරන්න ඕනේ. ඒ වගේම ඔයාට එක් වරහනට අදාළ වර්ණයන් විදිහටත් පෙන්නනවා, පැටලුණත් බලා ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඔයා මෙතනදී මේ ලබා දෙන ෆෝමියුලා එකම ඔයාට මේ උඩ තියෙන ෆෝමියුලා බාර් එකේ බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ enter button එක press කරන්න. එතකොට ඔයාට මයිකල් කියන ළමයා ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණට අදාළ grade එක බලා ගන්න පුළුවන්. මෙතනදී මයිකල් කියන ළමයා ඉංග්‍රීසි විෂයට ලකුණු 89ක් අරන් තියෙන නිසා එයාට A පාස් එකක් තමයි ලැබෙන්න අවශ්‍ය. ඉතින් මෙතනදී ඔයාට A පාස් එකක් ලැබිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට කලින් වගේම fill handle එක මත double click කිරීමෙන් ඉතුරු ළමයින් ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු වලට අදාළ grade එක automatically ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාට මේ cell එකක් මත click කිරීමෙන් ඔයා copy කරන ලද ෆෝමියුලා එක නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට පෙනෙයි මෙතනදී සෙල් නම්බර් එක අදාළ ශිෂ්‍යයාට ගැලපෙන විදිහට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට අපිට අනිත් විෂයන්ට අදාළව grade එක ලබා ගන්න fill handle එක මත ක්ලික් කරගෙන drag කරගෙන විෂයන් 3 අවසන් වෙන සෙල් එකට එක් ෆෝමියුලා එක copy කරගෙන යාමෙන් ඔයාට හරස් අතට ඔයා ලබා දුන්න ෆෝමියුලා එක නිවැරදිව copy කරගන්න පුළුවන්. ඒ වගේම ඉතුරු ළමයින්ගේ ලකුණු වලට අදාළ grade එක ලබා ගැනීම සඳහා පෙර පරිදිම fill handle එක ඩබල් ක්ලික් කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාට මේ වෙලාවේ මෙම ලැබුණු ග්‍රේඩ්ස් නිවැරදිද කියලා බලා ගන්න පුළුවන්. එලිසබෙත් කියන ළමයා ඉංග්‍රීසි වලට ග්‍රේඩ් එක F එකක් විදිහට ලැබිලා තියෙනවා. අපි බලමු එතකොට එයාගේ ලකුණු කොහොමද තියෙන්නේ කියලා. එයාගේ ඉංග්‍රීසි සහ මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් දෙකටම ලකුණු 40ට අඩු නිසා F සහ එයාගේ සයන්ස් කියන විෂයට ලකුණු 68ක් තියෙන නිසා එයාට B පාස් එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට අනිත් ළමයින්ගේ ලකුණු වලට අදාළව ලැබුණු grade වල නිවැරදිතාවයත් අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු count එක ලබා ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මේ විෂය සඳහා පෙනී සිටි ළමයින් සංඛ්‍යාව හරියටම බලා ගන්න කොහොමද කියලා. මෙතනදී නම් අපිට ළමයි 12 දෙනෙක්ගේ පමණක් ලැයිස්තුවක් තියෙන නිසා ඒ සොයා ගැනීම අපහසු නොවුනට තා විශාල ලැයිස්තුවක count එක ලබා ගැනීම සඳහා කෙටි ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඒ විදිහට පහසුවෙන්ම count එක ලබා ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.